කියාගෙන යන්න. ඇස් එක වහගෙන කියාගෙන යන්න. ඇස් එක වහගෙන යන්න කියමු. ඇස් එක වහගෙන වහගෙන කියන්න. තව කියන්නේ මේ වගේ ගොඩාක් දේවල් වෙච්ච ඒවා. නානකට මම බයයි. ඒ මොකද? බය නෑ. ගල් හරි කොයිද අයිනේට යනවා එතන මට අප්පිරිය. ඒක නිසා මම නාන්නේ නැත්තේ. ඒ තව ඒ වගේ ගොඩාක් දේවල් කියනවා. ඇත්තටම අර නංගිට එහෙම ආස නැද්ද? අර පොඩි නංගිට ඇත්තමනේ ඇත්තම කියන්නේ බබාගේ ඇත්ත හිතේ තියෙනවා. ආසයි. පොඩ්ඩක් දුක හිතුණා නේද නංගි ආවම? ඇයි ඒ? දුක හිතුණා. ඇයි ඒ බබා? ටික. ඒ වට ආදරෙත් අඩු වෙනවනේ. අම්මි සැර වෙනවද එතකොට? නෑ අම්මි නංගිට වද්ද දිනවට විතරයි කියන්නේ. මම වද්ද දිනවන සමහර දවස්. ඒ කියන්නේ නා කියන්නේ දිනවා ඒක. ඒකයි නේද බබා? හොඳයි. තවත් හොඳට දැන් බුදුහාමුදුරුවෝ ආයෙ ඇතුළේ හොඳට හුස්ම ගන්න. හොඳට හුස්ම ගන්න. ඔන්න බුදුහාමුදුරුවෝ ඇතුළේ ඔන්න තව ඔයා හොඳට ඔළුව බර වෙනවා. හොඳට නිදිමත ගතියක් එනවා. දැන් නිදිමත ගතියක් එන බබාට. ඔක්කොම අමතක වෙලා යනවා. බුදුහාමුදුරුවෝ එනවා දැන් ඔළුවට. ඔන්න බුදුහාමුදුරුවෝ එනවා. දැන් ඔයාට ඔයාගේ ඇඟ තවත් බර වෙනවා. නිදිමත ගන්න හිස් මුදුන බර වෙනවා. ගන්න හැම හුස්මක් පාසාම තවත් ගැඹුරු නිද්‍රාවකට යනවා බබා. දැන් වාට ලොකු ශක්තියකින් වගේ ඇඟේ කවුරු හරි ඉන්නවනම් එළියට එනවා ටක් ගාලා එළියට ඇවිල්ලා කියාගෙන යන්න පුළුවන්. ආයේ කට පාවිච්චි කරලා කතා කරගෙන යන්න පුළුවන් බබාට. මේ බබාගේ ඇඟේ කවුරු හරි ඉන්නව නේද? ඇතුල් වෙච්ච අන්නේ ආ එනවා එළියට ඇවිල්ලා කියන්න කවුද ඔය? ඔය කවුද? කට පාවිච්චි කරලා කියන්නේ ඔය කවුද? කවුද ඔය? කියන්න. මම නෙමෙයි. කියන්න. ඔව් කියන්න. කවුද කියන්න. කියාගෙන යන්න. හොල්මන. ඇස් දෙක වහගෙන කියන්න. ඔයාගේ නම කියන්න. කාගෙද? ඒ හොල්මනගේ නම. නම කිව්වේ නැතුණට කමක් නැහැ. එයාගෙන කියන්නකෝ. එයා කොයි වෙලාවෙද ආවේ, කවදද ආවේ ඔක්කොම විස්තරේ කියන්න. මේ හොල්මන ගැන කියමු. අපි කතා කරමු මේ හොල්මන ගැන. පොඩි කාලේ ඉඳන් ඉන්නවා. හොඳයි. කාත් එක්කද ඉන්නේ? මාත් එක්ක. මගේ ඇඟේ. ඇඟේ කොහෙද ඉන්නේ? ඉන්නේ මුළු ඇඟේම. මුළු ඇඟේම? එයා කොහොමද කවදද ඇතුළුනේ? පොඩි කාලේ. පොඩි කාලේ කියන්නේ මොන කාලේද? කවදද ඇතුළුනේ බබා? බඩේ ඉන්න කාලේ ඉඳන් ඉන්නේ. බඩේ ඉන්න කාලේ ඉඳන්ම? බබේ ඉඳන් බඩේ ඉන්න කාලේ ඉඳන් කොහොමද ආවේ? මේ ඉතින් අඬනවා පොඩි කාලේ ඉඳන්ම කෑ ගාලා. කවුද කඩන්නේ? මං කිව්වේ කවුද? නාවනකොටවත් අඬනවා. ඉතින් ඒ හොල්මන අනේ? හොල්මන මොන වගේද? ඒ කවුද? ඒ වගේ නෑයේද කවුද? මොකද ඇතුල්ලා තියන්නේ වත් එක්ක? ඒක තුනේ මොකද? අපේ ආච්චිගේ අම්මලා දන්නේ ඇවිල්ලා තියෙනවා. ආච්චිගේ අම්මා? ආච්චි එයාගේ නම කියන්නේ? මම දන්නේ. ආච්චිගේ අම්මද දන්නේ නැහැ කියලා කිව්වේ? මම කියලා නෑනේ මෙයාම. දැන් එයා දැන් ඔයා ළඟ ඉන්නව නේද උතන? එයාගෙන් අහන්න දැන් ඇයි ළඟ ඉන්නේ කියලා අහන්න. එයාට මම පේනවද අහන්න? එයාට මම පේනවද අහන්න බබා? එයාටම කතා කරන්න කියන්න. ඔන්න එයා දැන් ඇඟට එනවා. ඔන්න ඒ හොල්මන දැන් ඇඟට එනවා. මේ බබාගේ. දැන් එයාට කතා කරන්න පුළුවන්. ඇඟ වෙවුලලා ඇඟට එනවා. කොහෙද ඇඟේ හැංගිලා ඉන්නේ කියන්නේ? මේ හැංගිලා ඉන්න තැනින් දැන් එළියට එනවා. ඔන්න මං බලයක් දෙනවා වහාම එළියට එන්න මේ බබාගේ කට පාවිච්චි කරලා කතා කරන්න. ඇයි මේ බබාට මෙහෙම දේවල් කරන්නේ? මේ එළියට ඇවිල්ලා දැන් මගේ බලයක් තියෙන මං හොඳට බණ අහනවා පිටික් කියන හොඳ වැඩ කරනවා. එන්න මං දැන් කතා කරා වෙන්න පුළුවන් එයාට මේ බබාත් එක්ක කවුද ඔය කියන්නේ? දැන් ඔය කවුද? ඇඟට එනවා දැන්. ඇඟට ඇවිල්ලා කතා කරගෙන යන්න. කවුද ඔය කියන්නේ? කවුද ඔය කියලා කියන්න පුළුවන් කියන්න. නම කියන්න. කවුද ඔය නම කියන්න. කවුද ඔය නම කියන්න. එන්න දැන් එන්න කවුද ඔය? නම නම් දන්නේම නෑ. නමුත් කමන්නේ ඔයාලට දන්න දේවල් කියාගෙන යන්නේ. හොල්මන කියන දේවල් කියන්නේ. හොල්මන දැන් ඔයාලා හිතට කියනව නේද දේවල්? අන්න ඒවා කියන්නේ. මොනවද කියන්නේ? හොල්මන කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ මං ඉඳන් ඔයා බය කරනවා කියන්නේ. ඇත්තද? ඇයි ඔයා බය කරන්නේ? එක හීන පේනවා. ඔයාට පෙන්නන හීන මොනවද? අංකල්ලා මැරෙනවා මිනිහ ඒව පෙන්නනවා. ඇත්තද? ඒ කියන්නේ ඔයාගේ අංකල්ලා මැරෙනවා? දැකපුවා කියන්න බබා.
වෙන අංකල් ඒක විස්තර කරන්නකෝ. ඒක විස්තර කරන ඇසක වහගෙන කියන්න බබා. කියන්න හොඳට අන්න බුදුහාමුදුර ආයේ හොඳට හුස්ම ගන්න. බුදුහාමුදුර ඇතුල් වෙන ඕන, නහයෙන් ඇතුල් වෙන ඕන, බුදුහාමුදුර ඔළුවට ඇතුල් වෙන ඕන, බුදුහාමුදුර ඔළුවට ඇතුල් වෙන ඕන. ඔළුවට ඇතුල් වෙන බුදුහාමුදුර ඔළුවට ඇතුල් වෙන ඕන. ඔළුව බර වෙනවා. ඔළුව ඇඟම බර වෙනවා. ඔළුව ඇඟම බර වෙනවා. ඔළුව බර වේගෙන යනවා. දැන් කියාගෙන යන්න බබා. අපි කතා කරගෙන යන්න. හොඳයි කියන්නකෝ. අපි හොල්මන ගැන හොයමු ඈ. කියන්න හොල්මන්ත් එක්ක කතා කරමුකෝ. හොල්මන්ට කියන්න මට කතා කරන්න කියලා බබා. කියන්න බබා. හොල්මන්ට කියන්න මාට කියන්නේ. මාව පේනවා දාන්නකෝ යාගෙන්. මාව පේනවා දාන්නකෝ බබා. පේනව නේද? පේනව නේද? කවුද කියලා අහන්න මම. හොල්මන්ට සාත්තරයක් කියන්න. කවුද මම කියලා අහන්නකෝ. එයාට මම පේනවා දාන්නකෝ බබා. පේනවලු? එයාට කියන්න කවුද මම කියලා අහන්න. මට එයා හොල්මන ඇත්තද කියලා බලන්න. ඔය ඇත්ත හොල්මනද කියලා මට චෙක් කරගන්න කියන්න. මම කවුද කියලා අහන්නකෝ. මම කරන වැඩ පොඩ්ඩක් කියන්නකෝ. කියන්න. ඇත්ත හොල්මන. ඇත්ත හොල්මන අගෙන් අහන්න. හොල්මන කියන්න මම කවුද මේ බබාට කියන්න කවුද මම කියලා කියන්න. ඩොට්ට කෙනෙක්. තව? මොලේ වාදන කරන ඩොට්ට කෙනෙක්. තව? හොඳයි. තව? බෙහෙත් දෙනවා. හොඳයි. තව මොනවද බබෝ කියන්නකෝ. තව දේවල් කියන්න චුට්ටක්. කියන්න බබා. තව කියන්න. ඔන්න හොල්මන එළියට එනවා. ඇවිල්ලා කතා කරගෙන යන බබත් එක්ක කතා කරගෙන යන්න පුළුවන්. හොල්මන එළියට එන මම බබාගේ ඔළුවට අත තියවම හොල්මන්ට එළියට එන්න පුළුවන්. ඔන්න හොල්මන එළියට එන කියන්න කතා කරගෙන යන බබා. මේ හොල්මන එළියට එන තවත් මේ ඇඟේ ඉන්න බෑ. එළියට එනවා කතා කරගෙන යන්න. කතා කරන්න මේ කවුද ඔය කියන්න. කවුද ඔය ඇඟේ ඉන්නේ කරුණාකරලා කියන්න මේ බබාගේ කට පාවිච්චි කරලා කියන්න. කවුද ඔය මට දැනෙන ඔළුවේ කරකවනවා කියන්න. කවුද එළියට එන්න කියන්න. කවුද ඇඟේ හැංගිලා ඉන්නේ කියන්න. ඔයාට උදව්වක් කරන්න යන්නේ මම. ඔයාට උදව්වක් කරනවා. ඔයා හොඳ තැනකට යවනවා. ඔයා හිරවල ඉඳලා වැඩක් නැහැ. ඔයාට හොඳට මං කරන ගොඩාක් පින් තියෙනවා. මං ගොඩාක් කරු පින් දීලා මං ඔයාව යවනවා. ඒක නිසා ඔයා එළියට එන්න ඔයාට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඔයාට මෙන්න මේ හොඳම අවස්ථාව. ඒක නිසා එළියට ඇවිල්ලා අපි කතා කරමු. ඇත්තද? ඔයා ඉන්නේ ඔළුව ඇස්සේ හැංගිලාද? ඔළුවේ කොතනද හැංගිලා ඉන්නේ? මොලේ මට දැනුණා. මේ අත මට දැනෙන්නේ නේද? මොලේ ඇස්සේ හැංගිලා. ඒකද බබාට නිින්ද යන්නේ නැත්තේ? මේ බබාට. එතකොට ඔය හොල්මනගේ නම ඔයාට මතක නැද්ද? දැන් ඔයා දැන් මම කියලා කිව්වා මොලේ ඇස්සේ හැංගිලා ඉන්නේ කවුද කියලා කියන්නකෝ මේ ළමයාගේ. මේ ළමයාගේ කවුද? කාඩ්ස් නෙමෙයි වෙන උන්නා. ඒ කියන්නේ අඳුරන්නේ නැති එක්කෙනෙක්. කොහමද රිංගුවේ එතකොට? මොලේ ඇසට රිංගුවේ කොහමද? ඇඟ ඇතුලෙන් කොතනින්ද ඇතුළුනේ? ඇඟ ඇතුළට ගියේ කොහමද? ඇඟ ඇතුළට ගිහින් මොලේට ආවා. ඇඟ ඇතුළට ගිහින් මොලේට ආවා. ඇඟ ඇතුලේ කොහෙන්ද ආවේ බබා? මේ බබාගේ ඇඟ කොහෙන්ද? Where did you entered into your body? කොහෙන්ද ගියේ? වැලමිටින් ගියේ. අර බබාගේ වැලමිට කැඩිච්ච වෙලාවේද? මතක් කරන්න. අතක් කැඩුණා කිව්වා නේද? එතනින්ද ගියේ? ඉස්පිරිතාලේද නේ? නෝ. එහෙනම් දෙන්න. ගියේ මොලේ. මොලේ ඉන්නේ දැන් නේ. ඒ කැමැත්තෙන්ද ඉන්නේ සතුටෙන්ද අමාරුවෙන්ද ඉන්නේ එළියට යන්න ඕනද? අමාරුයි. මම උදව් කරොත් යන්න කැමති නේද? ගොඩාක් සන්තෝෂයි. මම ගොඩාක් පින් කරලා තියනවා. ඔයාට පේනව නේද? ගොඩාක් පින් කරලා තියනවා. මම පින් දීලා ඔයාට යවන්න පුළුවන්. හොඳේ. ඔයා යන්න කැමති තැනක් කියන්න. ශ්‍රීමා බෝධියට යන්න කැමති නේද? ඔය පිරිමි එක්කෙනෙක්ද ගෑනු එක්කෙනෙක්ද ඔය ඉන්නේ ඇඟේ? ගෑනු එක්කෙනෙක් දන්න පිරිමි එක්කෙනෙක් දන්න. නිකන් බලන්න කියන්න. ඔයානේ දන්නවනේ ඔයා. මැරෙනකොට මැරෙන්න ඉස්සෙල්ලා මැරිලා කොහොමද මැරුණේ ඔයා?
පිරිමි කෙනෙක්. මැරුණේ කොහොමද බබා ඔයා? මේ පිරිමියෙක් කෙනා මැරුණේ කොහොමද? මතක නැහැ. මොකක්ද ඒ වගේ හිටපු ලෝකේ? ඔයා කොහේ ඉඳලාද ඇතුල් වුනේ නිකන්? ඒ ලෝකේ මොන වගේද? ඒ හොල්මන නේ ඔයා. දැන් ඒ ලෝකේ කොහමද? භූතද පෙරේතද මොකද්ද? භූත. ඒකොල්ලන් ඔයාට යාළුවෝ හිටියද ඒ? ඒ භූත ලෝකේ මොන වගේද? පොඩ්ඩක් කියන්න. භූතයෝ. ඒගොල්ලන් අඳුරන කට්ටියද ඔක්කොම? ද අඳුරන්නේ නැති කට්ටියද? අඳුරන්නේ නැති. ඒකයි ලෝකේ ඔයා කැමති නැද්ද ඉන්න? බබාගේ ඇඟට රිංගුවේ ඇයි? ඒ ලෝකෙින්ද කැමති නෑ. කැමති නෑනේ. ඒක නිසා බබාගේ ඇඟට රිංගුවා. ඒක දිගට ඉන්න ඔයන් ඇගේ නේ. ඉතින් ඒක නිසාද ඔය බබා එතකොට අර බබා ඇඳුම් ගලවනකොට කෑ ගහන්නේ ඒ භූතයා මොකෝ එහෙම කරන්නේ? ඒ භූතයා කැමති නැද්ද අර ඔළුවේ ඉන්න නිසා එයා හිර වෙලා මොකක් හරි වෙයි කියලා හිතනවද? කියන්න මට ඒක. කක්කරි වෙයි කියලා හිතනවා. ඒකයි නේ නිකන් යන්න කැමති නැති නිසානේ. අද මම ගොඩාක් පින් දෙනවා බබා මම නොමිලේ ප්‍රතිකාර කළ තියෙනවා ලෙඩුන්ට හොඳේ. මේ හොඳද භූතයා? හරිද? ඔය ඉන්න එක්කෙනාට මම කියන්නේ නම කියන්නේ නැහැ නේ. ඒක නිසා මම එයාට භූතයා කියලා කියනවා. හරිද? එයාට මම පින් දෙනවා හොඳේ. මං කරපු පින් ගොඩාක් තියෙනවා. මම බණ අහනවා. ඒ දේවල් ඔක්කොම එයාට ගන්න පුළුවන් අරගෙන මං එයා ශ්‍රීමා බෝධියට යවන හොඳේ. වා ශ්‍රීමා බෝධියට යවන හොඳේ. ශ්‍රීමා බෝධියට යවනවා. වාට අත් දෙක අල්ලගෙන වැඳ ගන්න පුළුවන්. වැඳ ගන්න අපි පිරිත් කියනවා. එතකොට මේ ඇඟෙන් ඉවත් වෙලා මේ ඔළුවෙන් ඉවත් වෙලා මෙතනින් මෙන්න මේ අල්ලන තැනින් ඉවත් වෙලා යන්න පුළුවන්. හරිද? මේ අල්ලන තැනින් ඉවත් වෙලා සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා ඇඟෙන් ඈ. සම්පූර්ණයෙන් ඉවත් වෙලා යන මේ හෝල්මන්ට අද ඉවත් වෙලා යන්න පුළුවන්. ඔන්න අපි කියමු කරණීය මත සූත්‍රය දන්නවද ඔයගොල්ලෝ? කියන්න හයියෙන්. අපි කියාගෙන යන් කරණීය මත සූත්‍රන අන්තං සන්තං පදං අපසමිච්ච සූචෝච මේ භූතයට සම්පූර්ණ මේ ඇඟෙන් එකතු වෙලා සම්පූර්ණයෙන් මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. මේ ඇඟෙන් ඉවත් වෙලා යන්න පුළුවන් මේ බබාට හරි සහනයක් දැනෙනවා. ඔයාට සහනයක් දැනෙනවා. සම්පූර්ණයෙන් ඉවත් වෙලා යන මේ බබාගේ ඇඟෙන්. මේ බබාගේ ඇඟෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා ගිහිල්ලා ලොකු සහනයක් දැනෙනවා. හරිද? සම්පූර්ණ සහනයක් දැනිලා මේ බබාට ඊට පස්සේ හොඳට ඉස්කෝලේ යන්න පුළුවන්. වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඔය භූතයා යනවා ශ්‍රීමා බෝධියට බලාගෙන ඉන්න දැන්. දැන් ශ්‍රීමා බෝධිය දිහා බලාගෙන ඉඳලා මේ ශරීරයෙන් ඉවත් වෙලා ඔළුවෙන් ඉවත් වෙලා පිටිත් කියලා ඉවර වෙලා යන්න පුළුවන්. ඒ භූතයට තවත් ඕනනම් කියන්න පණිවිඩ තියෙනවා නම් කියන්න පුළුවන්. එයාට මොනවද ඕන? කන්නාස මොනවද? ඔයාට ඕන මොනවද? අපි මොනවද දෙන්න ඕන? ඒව ඔක්කොම කියන්න බබා මේ බබාගේ ඇඟේ ඉන්න භූතයා මට කියන්න. මුකුත් එපා. ඉවත් වෙන්න විතරයි ඕනනේ. ඉවත් වෙන්න විතරයි ඕනනේ. ඔයා හිටියේ සතුටෙන්ද මේ ඇඟේ? ඔයා හිටියේ සතුටෙන්ද? මොකද තිබුණු අමාරුව? ඇඟේ ඉන්නකොට තිබුණු අමාරුව. එක එක තැන් වලට ගියා. තව ගියපු තැන් කියන්න ඇඟේ. ඇඟේ ගියපු තැන් කියන්න. මොලේට විතරයි ගියේ. මොලේට විතරයි වෙලා හිටියේ නේ. එතකොට අත තුවාල උනාම තමයි ගියේ නේද? දැන් ඔයා යන්න කැමතිනේ. එහෙනම් අත් දෙක එකතු කරගන්න ඔයත්. භූතයා බබාත් ඔය බබාගේ අත් දෙක එකතු කරගන්න. අත් දෙක එකතු කරලා වඳින්න වගේ කරගන්න. අපි කියමු ඉතිපිසෝ ගාතාව කියන්න. ඉතිපිසෝ භගවාරාන් සම්මා සම්බුද්ධෝන බබා හරියට පින් කරන බබෙක් නෙමේ ඇගේ. ඔය දෙන්න මේ බබාටත් හොඳක්, ඔයාටත් හොඳක්. ඒක නිසා මම කරන පින් ඔක්කොම අරගෙන සියලු පින් අරගෙන මේ බබාගේ ඇඟෙන් ඉවත් වෙලා යන්න පුළුවන් මේ භූතයට. භූතය සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා. සම්පූර්ණයෙන් ඉවත් වෙලා කියලා ශ්‍රීමා බෝධිය දිහාව දැන් බලාගෙන භූතය සම්පූර්ණයෙන් මේ ඇඟෙන් ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා බබා සම්පූර්ණයෙන් සුවපත් වෙලා යනවා. සම්පූර්ණයෙන් ඉවත් වෙලා ගිහලා ඊමින් පස්සේ බබාට හරිය සතුටින් වැඩ කටයුතු කරගන්න පුළුවන්. භූතයත් හරිය සතුටින් ඉවත් වෙලා යන භූත ලෝකෙනුත් මිදෙන්න පුළුවන්. යාට හොඳට පින් කරගන්න පුළුවන්. ශ්‍රීමා බෝධියේ ඉඳගෙන භූතයා තව හොඳට ඇඟට වෙවුලල එළියට එනවා. වෙවුලල පෙන්නන්න භූතයා තවත් කතා කරන්න තව කියන්න දේවල් අපිට භූත ලෝක ගැන දැනගන්න චුට්ටක් කියන්න. කියලාම යන්න අපිට. කියන්න. ඔය භූත ලෝකේ මොන වගේද කියලා කියන්න. මොන වගේද? භූත ලෝකේ මොන වගේද? පාතාලෝකය. ඈ? පාතාලෝකය. පාතාලෝකය. ඒ මොකද බබා? පාතාලෝකය? ඒ කිව්වේ? මම දන්නේ කිව්වේ. ඒ කියන්නේ භූත ලෝකේ මොන වගේද? ඒ කට්ටිය මොකද කරන්නේ? කෑම කනවද? ඇඟවල් තියනවද? පා වෙනවද? මොන වගේද? නිකන් ඉන්නවා කතා කරලා. නිකන් කතා කර කර ඉන්නව. ඇඟවල් වලට රිංගනවද කට්ටිය? ඔයා රිංගුවේ ඉතින්
ඔයාට හිතුණා රින් ගන්න ඕනේ කියලා බබාගේ ඇඟේ නිසානේ. ඉස්පිරිතාල වලට වෙලා ඉන්නවද ඒ කට්ටිය? ලෙඩ හොය. ඈ? ඒ බබා. ලෙඩ හොය ඉන්නව තුවාල වෙච්ච කට්ටිය ළඟනේ. නේද? එමල තමයි රින්ග ගත්තේ නේ. රින් ගන්නකොට ඔයාට හොඳක් සතුටක් දැනුණා දැඟට ආවට පස්සේ. ඈ? ඒ බබා? සතුටක් දැනුණා? මොකද දැනුණු සතුට? මොනවද කෑවේ ඇඟේ ඉඳගෙන? යන බත්තට තමයි. හා? යන බත්තට තමයි. බඩට යන බත්තට කෑවානේ. ලේ බිව්වේ නේ. බත්තට තමයි කෑවේ. භූතයා බත්ත වලට කැමති නිසා නේද? එළියට එන්න බැරි වුණාද භූතයාට? ඇඟ ඇතුළේ මිහිර වෙලා හිටියා. තව භූතයත් එක්ක සම්බන්ධකම් තිබුණේ නැද්ද? නිදා ගන්නකොට එළියට යන්නෙත් නැද්ද? හිරම වෙලා හිටියා ඇඟ ඇතුළේ නේ. කොච්චර කාලයක් හිටියාද? දන්නේ නැහනේ. එතකොට බබාගේ වැඩවලට කොහොමද බාධා කරේ? අම්මා කුස්සියට යන්න බයයි. ඉතින් පොරුණියට පොල්මනක් ඉන්නවා කියලා ඒක. බබා නිකන් යුනිෆෝම් එක ගලවනකොට අර ඒක තමයි උනේ නේ. අර ඔළුවෙන් ගලවනකොට ඒ මුනේත් ඒ භූතයා මොකද ඒ කරන්නේ? එතකොට යුනිෆෝම් එක ගලවනකොට මොකද ඔයා කරන්නේ? ඔයා කරන්නේ මොකද? ඔළුව මෙතන රවුම් වෙනවා වගේ, හින රිද්දෙනවා වගේ කකුලෙන් දාන්න යනකොට. හින රිද්දෙනවා වගේ කකුලෙන් දාන්න යනකොට ඒක. හින රිද්දනවා වගේ. ඒක නිසා තමයි ඔයා අඬන්නේ නේ. හොඳයි. දැන් ඔය පාර ඔක්කොම දැන් එයා ඇතුලේ ඉන්න නිසානේ බබා. හොඳයි. දැන් බබා නෙවෙයි දැන් භූතයානේ. භූතයට නමක් තියෙනවා නම් කියන්නකෝ. නිකන්. නමක් නෑනේ. හරි. එතකොට එහෙනම් එයාට දැන් ඉවත් වෙන්න පුළුවන්. හරිනේ? යන්න කැමතිද කියන්න? නැගෙන් ඉවත්ලා යන්න කැමතිද? මට ස්තුතිවන්ත වෙනවද මේ යවනවට? කැමතිද? ආදර මට කැමති නේද මම යවනවට? එහෙනම් ස්තුති කියන්න කටින්. ඔයාට ගොඩාක් ස්තුතියි කියලා කියන්න කටින්. හොඳයි. ඒ වගේම ඔයාටත් හොඳක් වෙනවා. හොඳ තැනකට ගිහිල්ලා ඔය භූතයා නම කියන්නේ නිසා මම එයාට කියන ඔයා ගිහිල්ලා ශ්‍රීමා බෝධියට ගිහින් පින් අරගෙන හොඳ කෙනෙක් වෙලා හොඳ තැනක ඉපදිලා හොඳට ජීවිතේ ගෙන යන්න පුළුවන් මේ බබත් නිදහස් වෙනවා. හොඳේ? හරිද? ඔන්න මං ඉවත් කරනවා. ඔන්න අපි හයියෙන් ආයේ ඉතිපිසෝ භගවා කියනවා කර්මීනියමත්ත කියනවා කියලා ඉවර වෙච්ච හැටි ඔයා මෙතනින් ඉවත් වෙලා යනවා. හොඳද? පොඩි සයින් එකක් ඔයාට කරන්න පුළුවන්. ඔයාට මම මේක මෙතන තියුවට පස්සේ විසික් ගන්න පුළුවන් භූතය යනකොට විසික් කරලා යන්න පුළුවන්. හයියෙන් විසික් කරලා යන්න පුළුවන් භූතය ඉවත් වෙලා යනකොට හයියෙන් ඈත දැම්ම නෙවෙයි අපි මේ පිරිත් කිව්වට පස්සේ. හොඳයි හයියෙන් කියමු පිරිත්. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ හයියෙන් කියන්නේ. මේක විසි කරන්න ඔයාට අතේ තිව්වේ භූතය යනකොට ඇඟෙන් එයා විසි කරගෙන ඕක යනවා. ඕක විසි කරගෙන යනවා භූතය යනකොට. හොඳයි? පොඩක් ඔයා දකුණු පැත්තට ඔයාට විසි ගන්න පුළුවන් ඕක. භූතය යනකොට ඔයා ඉන්න තැනින් දකුණු පැත්තට ඕක පැත්තකට දාන්න පුළුවන්. භූතය ඇඟෙන් ඉවත් වුණා කියන සංකේතය අපිට පේන්න තියෙන සංකේතය. ඒක තියාගෙන ඔයා ඉවත් වෙලා යනවා. විනෝවා කේබිනෝ හොන්තු සත්තා භවන්තු සුඛිතත්තා මනපුතති අසා නවරාවා අනවශේෂා දීගාවා ඒ මහන්තාවා භූතය ඔයාට මගේ තියෙන සියලු ශක්තිය ලැබෙනවා මම කරපු සියලු පින් ඔයාට ලැබෙනවා මගේ විශේෂ ශක්තිය මම ඔයාට දෙනවා මම කරපු සියලු පින් ඔයාට ලැබෙනවා ඔය භූතය ඔයාට යන්න පුළුවන් හරිද ඔයා ශ්‍රීමා බෝධියට ගිහිලා මේ බබාගෙන් ඉවත් වෙලා යනවා ඔයා හොඳ තැනකට යනවා මේ බබා නිදහස් වෙලා යනවා ඔයා සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා ඔයාට හිමීන් මේක ඔයා ඉවත් වෙලා ගියාම මේ අතේ තියෙන කොට පොඩ්ඩක් දකුණු පැත්තට විසික් කරලා පෙන්වන්න පුළුවන්. එතකොට අපි දන්නවා ඔයා ඉවත් වුණා කියලා. ඔයා ඉවත් වෙලා යනවා. ඔයාට ලොකු ශක්තියක් ලැබෙනවා. මං කරපු සියලු පින් එක මගේ ශක්තිය ඔයාට ලැබෙනවා. සම්පූර්ණ මේ භූතය ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙලා ඉතාම ආදරින් ඉවත් වෙලා යනවා. සම්පූර්ණයෙන් මේ ඇගෙන් ඉවත් වෙලා යනවා. සම්පූර්ණයෙන් මේ ඇගෙන් මේ බබාගේ ඇඟෙන් ඉවත් වෙලා ගිහිල්ලා බබා සුවපත් වෙලා යනවා. භූතය ඉවත් වෙලා යනවා. භූතය ඉවත් වෙලා යනවා. ඔන්න භූතය ඉවත් වෙලා ගියා. භූතය ඉවත් වෙලා ගියාම මේ අතේ තියෙන එක ඉවත් විසි කරනවා භූතය ඉවත් වෙලා ගියාට පස්සේ. හොඳයි. ඉවත් වෙලා ගියාට පස්සේ ඔයාට හැරින්න පුළුවන් මේක පැත්තකට දාලා. ඉවත් වෙලා ගියා. තවත් කියාගෙන යන පිරිත් ඕනනම් මේ ඉතිපිසෝ භගවාරං කියන්නේ. දැන් ඒ අතරේ ඔයාට විසි කරගෙන යන්න පුළුවන්. විසි කරලා ඉවත් වෙලා යන්න පුළුවන් භූතය. හරිද? දැන් ඔයා ඉවත් වෙලා යනවා මේ ඔළුවේ දැන් පස්සේ කණින් රිංගලා යන්න පුළුවන් කණෙන් රිංගලා ඉවත් වෙලා යන්න පුළුවන් මම ඔන්න උදව්වකුත් දුන්නා කනට අත තියලා ඉවත් වෙලා යන්න මේ අත දිගේ ඇවිල්ලා කණෙන් ඉවත් වෙලා යන්න
ඉවත් වෙලා යන්න ඉවත් වෙලා යන්න ඉවත් වෙලා යන්න ඉවත් වෙලා යන්න ඉවත් වෙලා යන්න ඉවත් වෙලා යන්න ඉවත් වෙලා යනවා යහපත් තැනකට යනවා කණෙන් ඉවත් වෙලා යනවා කණෙන් ඉවත් වෙලා යන්න මේක ඉවත් වෙලා යන්න බබාගේ කණෙන් ඉවත් වෙලා යන්න ඉවත් වෙලා යන්න එම් වෙලා බබාට හැරින්න පුළුවන් සම්පූර්ණ ඉවත් වෙලා ගිහිල්ලා සම්පූර්ණ බබා යතා තත්ත්වයට නැවත යතා තත්ත්වයට සම්පූර්ණ නැවත යතා තත්ත්වයට සම්පූර්ණ නැවත යතා තත්ත්වයට තත්ත්වයට එළ බබා hina වී පුදුම සහනයකින් දැස්සරන බබා සම්පූර්ණ සුවපත් වෙලා ගියා භූතය ඉවත් වෙලා ගියා හරිම සන්තෝෂයි සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා මේ භූතය ඉවත් වෙලා ගිය පින්කම හරි සතුටක් මේක මේ දෙවියන් අනුමෝදන් වේවා සම්පූර්ණ ඉවත් වෙලා ගියා බබා හරි සතුටින් ඉවත් වුණා අපේ භූතය ඉවත් වෙලා ගිහලා බබා ඇස්සේ කරින්න පුදුම සතුටකින් සහනයකින් බබා ඇස්සේ කරිනවා බබා ඇස්සේ කරනවා ඉවත් වෙලා ගියා සාදු සාදු වටපිට බලන්න කොහමද බබා මොන වගේද දැන් කියන්නකෝ මොන වගේද ඔයාලට දැන් කියන්න මොන වගේද මොකද උනේ ඔයා දන්නේ නැද්ද මොකද උනේ කියලා මොකද උනේ භූතය ගියේ අතට භූතය ගියා භූතය කොහමද ගියේ කියන්න බලන්න භූතය ගියා වගේ දන්නවද කොහෙන්ද ගියේ අතට කණින් ගියානේ මොන වගේ භූතයක්ද හිටිය කියලා දන්නවද මතකද කියන්න බලන්න යකෙක් වගේ හැටි කියන්නේ මගේ දිහා බලලා කියන්න මොන වගේ හැටි කියන්නේ ඔයා දන්නව හැටි මොකක්ද හැටි යකෙක් කිව්වේ නිකන් මොන වගේද පාට මොන වගේද කළු පාටයි කොහෙද හිටියේ වගේ වට දැනෙන්නේ මතක දැන් නෑ වගේද දැන් බලන්න ඉන්නවා වගේද කියලා නෑනේ දැන් නෑනේ දැන් මොකද හිතෙන් දැන් ඔළුවට කොහමද දැනෙන්නේ දැන් ඔළුවට කොහමද දැනෙන්නේ බබා කියන්න මේ පැත්ත බලන්න කොහමද දැනෙන්නේ සහල්ලු වගේද ඔළුව සහල්ලු වගේද හොඳයි එහෙනම් සන්තෝෂයි බබා හොඳයි ඔය පාර හොඳට ඉස්කෝලේ යන්න පුළුවන් හරිද? ඔය පාර යුනිෆෝම් එක මෙතනින් ගලවන්න කිසි ප්‍රශ්නයක් නැහැ නේද? සම්පූර්ණයෙන් ඉවත් වෙලා ගියා හරිද? හොඳයි.